සිතූ එයා හයියෙන් කෑ ගැහුවා. මොකද්ද යකෝ ඒ කරේ? එයා එහෙම කියලා ඉක්මනට එතන තියෙන ඉමර්ජන්සි බටන් එක එඹුවා. හැමෝම කලබල වෙලා දුවන්නේද්දී නෙත් මේ අතරේ පැනගත්තා. මොකද්ද බං මේ වුනේ? ලේ විලක් මැද්ද ඉන්න මාව දැකලා පවන් ගිම්මානකින් ඇහුවා. අනේ බං මගේ කෙල්ල බේරලා දීපන්. ජීවිතේ පළවෙනි පාරට ගිම්මාන්ගේ ඇස්වල කඳුළු. ඒ කෙල්ලෙක් නිසා. ඩොක්ටර්ස්ලා ඉක්මනට කෙල්ලව සර්ජරි එකකට ගත්තා. හાર્ට් එක ගාවට වැදිච්ච නිසා කෙල්ලට ගොඩක් අමාරු වුණා. ගිම්හාන් පිස්සෙක් වගේ ඇවිද හිටියා. ඕකේ වයි වුණත් නම් මම මරනවා. අනේ මගේ කෙල්ලව බේරලා දීපන් බං. උඹ පිස්සු නටන්න නැතුව හිටපන් බං. අනේ මම කොහොමද බං ඒකේ නැතුව ඉන්නේ? අපි බලමු බං කොහොම හරි කෙල්ලව බේරගමු. ඩොක්ටර්ස්ලා පුළුවන් උපරිමයෙන් කෙල්ලව බේරගන්න try කරා. පැය ගාණක් තිස්සේ කෙල්ලව බේරගන්නට උනා. ඒත් කෙල්ලව බේරගන්න බැරි වුණා. කෙල්ල හැමෝම දාලා යන්න ගියා. ඩොක්ටර් නිමේෂ් එළියට ආවේ හුඟක් දුකින්. මොකද මේ දෙන්නගේ ආදර කතාව මුලින් ඉඳන්ම ඩොක්ටර් දැනන් හිටියා. ඩොක්ටර් පවා ආසාවෙන් බලන් හිටියේ මේ දෙන්න එකතු වෙනකම්. ඩොක්ටර් කල්පනා කර කර ආවේ මේක කියන්නේ කොහොමද කියලා. I am sorry ගිම්හාන්. ඇයි ඩොක්ටර්? හිත හදාගන්න ගිම්හාන්. තමන්ව පාලනය කරගන්න. මොකද්ද ඩොක්ටර් කියන්නේ? අනේ මගේ කෙල්ල. ගිම්හාන් පිස්සෙක් වගේ කෑ ගහගෙන කෙල්ල ඉන්න තැනට ගියා. ඇයි මැනික මාව දාලා ගියේ? ප්ලීස් මැනික ආයිමත් මගේ ළඟට එන්න. ගිම්හාන් මෙහෙම පිස්සෙක් වගේ කෑ ගහද්දි ගිම්හාන් ළඟට පවන් ආවා. අනේ බං මගේ කෙල්ලට ආයෙ එන්න කියපන්. ගිම්හාන් පිස්සෙක් වගේ මුළු හොස්පිටල් එකම දෙවනත් වෙන්න කෑ ගැහුවා. ගිම්හාන්ව පාලනය කරගන්න කාටවත් පුළුවන් වුණේ නෑ. පවන් පවා දන්නවා ගිම්හාන් කෙල්ලට කොච්චර ආදරේ කරාද කියලා. අනේ බං උඹව පාලනය කරගනින් මචං. කෙල්ල හොඳ තැනක ඇති බං. උඹ දිහා බලන් ඉන්නවා ඇති බං. අනේ මගේ කෙල්ල නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ? අහපන් බං මං කියන දේ අහපන්කෝ. දැන් හොඳ එකා වගේ අපි කෙල්ලගේ වැඩ ටික කරමු. එහෙම කියලා පවන් මෙතුව ගෙන්න ගන්න වාහනයක් යැව්වා. මෙතුව ඉක්මනට වාට්ටුවට දුවන් ආවා. කෙල්ල ඇතුළට එද්දි ගිම්හාන් පුටුවේ වාඩි වෙලා හිටිය අතර පවන් එතැනට වෙලා හිටියා. සිතුගේ මූණ සුදු රෙද්දකින් වහලා තිබ්බ නිසා මෙතුව හොඳටම බය වෙලා සිතුව ගාවට ගියා. සිතු ඇයි මේ රෙද්දකින් වහලා? අනේ මැනික නැගිටින්න මාව බය කරන්නේ නැතුව. මිතු එයා අපිව දාලා ගිහින් මිතු. එයා ආයෙ එන්නේ නෑ. නෑ ඒක වෙන්න බෑ. අනේ මැනික නැගිටින්න. මට දැන් කවුද බං ඉන්නේ? මිතු හොස්පිටල් එක දෙවනත් වෙන්න කෑ ගැහුවා. ඒකිට දරා ගන්න බැරි වුණා ඒකගේ හොඳම යාළුවට මෙහෙම වුණ එකට. දෙයියනේ සිතු. අනේ මැනික ආයෙ එන්නකෝ. කොච්චර කෑ ගැහුවත් සිතු ආයෙ එන්නේ නෑ කියලා දැනෙනකොට ගිම්හාන්ට උහුල ගන්න බැරි වුණා. එයා ආයෙ කවදාවත් මගේ ළඟට එන්නේ නෑ බං. එයා හොඳ තැනක ඉඳන් උඹ දිහා බලන් ඉඳීවි බං. ගිම්හාන්ටවත් මෙතුවටවත් ඊළඟට කරන්න මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණා. ඒ නිසාම පවන් සිතුගේ වැඩ ටික පිළිවෙලට කරා. මගේ පොඩි එකා ගෙදරට ආවේ ගෙදර අය දැනුවත් කරලා. මම ඈත ආසෙ ඉඳන් මේ හැමදේම බලන් හිටියේ මට ආයේ කවදාවත් ගිම්හාන් ළඟට යන්න බැරි නිසායි. අනේ මට එයාට කියන්න පුළුවන් වුණා නම් මම එයාට කොච්චර ආදරේ කරාද කියලා. ගෙදර අම්මා තාත්තා නංගි ගිම්හාන් මෙතුව වගේම පවන් අයියා මේ හැමෝම මං දිහා බලන් හිටියේ හරිම දුකෙන්. අද මගේ අන්තිම දවසේ. අදින් පස්සේ මම සදහටම යන්න වෙනවා. ඒ කියන්නේ ගිම්හාන් අයියාව මට බලා ගන්න පුළුවන් වෙන්නේ අද විතරයි. අනේ එයා හොඳ කෙනෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න ඕන. මම එයාලගෙන් ඈත් වෙලා ගිම්හාන් අයියාව තනි කරලා සදහටම යන්න ගියා.